ආයිවන් යාළුවනේ ඔන්න අද පොඩි දෙයක් මම පෙන්වන්න හදන්නේ මේක වන් ගෑන් ස්විච් එකක් හැමෝටම කියන්න ඕනේ ඉස්සෙල්ලා ලයික් කරන්න ෂෙයා කරන්න ඒ වගේම YouTube channel එකක් හදලා දිනවා ඒකට subscribe කරන්න සහ ෂෙයා කරන්න මේක ඉස්සරම මම ස්විච් යන හොගක් ඇහුව නිසා සහ පෑන් එකට යන ඇහුවා මම ඒකට හෙට වීඩියෝ එකක් දානම් අද මේ වීඩියෝ එක වන් ගෑන් ස්විච් එකක් මාරු කරන්නේ කොහොමද මේකේ පොඩි කේස් එකක් තියෙනවා මේක කැඩිලා තියෙන්නේ මේ ස්විච් එක අතරින් වෙලාවට සම්බන්ධ වෙන වෙලාවකට නෑ දැන් වැඩ කරනවා මේක පොඩ්ඩක් මේ හිර වෙලා වගේ තියෙන්නේ උඩට වැටෙන්නේ ඔය වැටෙනවා ඒක නිසා මේක මාරු කරගන්න යන්නේ ඉස්සරම අපි මේ වගේ ස්විච් එකක් දැන් මේක ඇණයක් කැඩිලා ඇණ දෙක ඉස්සරම ගලවලා කොහොමද කරන්න කියලා බලමු ඉස්සරම මොනවා කරන්නද සේෆ්ටි ෆස්ට් ඒක නිසා සේෆ්ටියට මම චුට්ටක් DB එක ගාවට ගිහිල්ලා ඕෆ් කරන එකත් පෙන්නන්න ඔහොම ඉන්ට එහෙනම් මේක තමයි ඒ සෙක්ෂන් එකට මේ සම්පූර්ණ පැනල් එක මේක සම්පූර්ණ කවය එක නම් කැඩිලා තියෙන එකට අපි කවය ලයින් එකක් ගහනවා ඒක ගැන හිතන්න එපා මේක ගෙදර DB කියලා හිතන්න මේක ඕෆ් කරනවා ඊට පස්සේ මේ ට්‍රිප් එකත් ඕෆ් කරනවා ඒක ට්‍රිප් කරන්න නැතුව කලින් ඕෆ් කරගන්නත් පුළුවන් මෙහෙම තියලා ඉස්සර මේක ට්‍රිප් කරන්නත් පුළුවන් එහෙම කරගන්න පුළුවන් මේ කොහොමත් මේ ඔක්කොම ඔයා මේ සෙක්ෂන් එකට යන එක දන්නේ නැත්නම් ගෙදර සම්පූර්ණ බේක ටිකත් ඔක්කොම ඕෆ් කරන යන්න ඊට පස්සේ ඔයා සේෆ්ටි අපි ඊට පස්සේ ස්විච් එක මාරු කරන් යන්න යන්න වෙනද වගේ මම අදත් අපේ තව මල්ලි කෙනෙක් එක්ක වැඩ කරන්නේ මෙයා කලින් ප්ලග් ටොප් එකක් අමුණපු වීඩියෝ එකක් දාලා තිබා ඉස්සර මෙයාත් එක්ක ඒක නම් මං හිතන්නේ ලක්ෂයක් වගේ මන් දා 70000 80000 යනවා ඒ වීඩියෝ එකට සපෝට් එකක් දුන්නා thank you ඉස්සර මේකේ සමහර විහිර වෙලා ඇති අනම්මනම් එහෙම තියෙනවා නම් සමහර ඒ වගේ තියෙනවා ෆ්ලැට් තියෙනවා මල් තියෙනවා ස්ක්‍රූ ඒ ඔක්කොම හිමීට ගලව ගන්න සමහරට හොඳ ටෙස්ට් එකක් භාවිත කරන්න නැත්නම් මේ සමහර ටෙස්ට් එකක් තියෙනවා 150 CA ඒ වගේ හරිය අමාරු ඒ වගේ දෙයක් කරගන්න උල ඇඹෙනවා ඒ වගේ කතන්දර එනවා කොහොම නමුත් ඔහොම එන දෙක ගලවලා එළියට ගන්නවා අපි ගලව ගන්නකම් අපි ඊළඟට ගලවලා ගත්තාම තියෙන වීඩියෝ එක කන්ටිනියු කරන්නම් මෙතන ඉඳන් මේ විදිහට තමයි එන දෙක ගලවලා ගත්තේ මේක එක ඇණයක් කැඩිලා ගැලවිලා මොකක් හරි වෙලා තිබ්බේ මේ ස්විච් එකට එනවා වයර් දෙකක් හොඳද එතකොට මේ වගේ සමහර ඇණවල දෝෂ තියෙනවා මේ තින්ත කාලා ඒ වෝඩින් ඒ වගේ වැඩත් කරලා තියෙන මිනිස්සු ඉඳලා තියෙනවා ඉතින් දැන් කොහොම හරි මම උදාහරණයකට දැන් දෙන්න යන්නේ මේක පේනවාද ඔයාලට මෙහෙම ස්විච් එක අල්ලපුවාම එක කණුවක් කොටයි එක කණුවක් උසයි මල්ලි ටෙස්ට් එකේ තියෙන කොට කණුවට ලෙවල් එක මෙන්න මේ කණුව උසයි හරිද එහා පැත්තක වෙන්නන්න එහා පැත්තේ කොටයි මෙහෙම බැලුවම ස්විච් එක හරවපුවාම එතකොට මේකේ මම කියන්න හදන්නේ දැන් පවර් තියෙන්නේ හැම වෙලාවෙම උස එකේ තමයි පවර් තියෙන්නේ දැන් මේක පෙන්නනවා නම් මම ආයේ ස්විච් එක දාලා එන්නම් ඔයාලා බලා ගන්න පුළුවන් හරි එහෙනම් මම කියන්නම් මෙයාට ඔන් කරන්න කියලා මල්ලි ඕක ඔන් කරන්නකෝ ඔන් කරාද හරි ඔන්න ලයිට් එක වැටුණා දැන් දාන්න තියන්න බලන්න මේක ලයිට් එක හරි ලයිට් එක ඔන් වෙලා තියෙන්නේ බල්බ් එක දැන් ඔයා පෙන්නන්න පවර් ඉන්නේ කොයි පැත්තෙන්ද කියලා දැන් ස්විච් එක තියෙන්නේ දාලා අපි ඕෆ් කරලා තියමු බලන්න ඕෆ් කරපුවම කොයි පැත්තේද තියෙන්නේ කියලා බලමු ඉස්සලා හරි ඒ කියන්නේ ටෙස්ට් එකේ වැඩ ඒ කියන්නේ මේක වැරදි කලින් හයි කරපු කෙනෙක් කවදා හරි මේක වැරදිව තමයි හයි කරලා තින්නේ ඒකත් වෙලාව ඔයාලගේ ඒක හයි කරලා තින්නේ එහෙම මේක එන්න ඕනේ හරිය සම්මතයේ උස පැත්තට එන්න ඕනේ සම්මතයේ ස්විච් එක දැන් දානකොටත් කොහමද ටෙස්ට් එක පෙන්නන්න අන්න පවර් එකපත් වෙනවා එතකොට ස්විච් එක මේ පැත්තේ ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තේ අග්‍රයට ගමන් කරනවා ඒක නිසා දැන් අපි කරන්ට යන්නේ මේක ගලවලා අලුත් ස්විච් එකක් දාන්න වෙනද තව අපේ හොඳ ස්විච් එකක් තියෙනවා ඒක දාන්න යන්නේ අපි මේකද වයිද ගලව ගන්න මල්ලිනා ගලන්න යාළුවනේ මේක ඇවිල්ලා මේ ගලවපු ස්විච් එක මේක ඇවිල්ලා මේ ගලවපු ස්විච් එක මේක මේ ලයිට් එකට පේනවද දන්නේ මේ ගලවපු ස්විච් එක ඒ වගේම ස්විච් එකක් තමයි මේ වෙන තැනකින් ගලවලාමම අයින් කරපු එකක් වැඩ කරනවා අලුත් ගතියක් පේන්න ඕනේ අලුත් ස්විච් එක මාරු කරා මේකෙත් මේ තින්ත ගෑවිලා අනම්මනම් කරලා තමයි තින්ත පාස් වෙනවා වැඩ කරලා තින්නේ. ඒ වගේ කට්ටිය හිටපු තැනක තමයි මම මේ වැඩක් මට පොඩි ජොබ් එකක් සෙට් උනේ ෂොප් එක බෑක් එන්ට්‍රන්ස් එකේ. ඉතින් මම මේ ස්විච් එක හයි කරන්නේ මේක හොඳට වැඩ කරනවා මේ. හරි. අපි දැන් මේක හයි කරමු මේක අයින් කරමු. මේක කොහොම අයින් කරා මේක ගත්තා දැන් හයි කරන්න යන්නේ එතෙන්ට. මල්ලි එන හයි කරමු. හරි. හැම වෙලාවම ඔන්ලයින් එකේ ස්විච් එකට හැම වෙලාවම ඔන්ලයින් එකේ එක වයර් එක කරන්ට් එක එනවා.
ඒ මේකේ දැන් අපි ඔෆ් කරලා තියෙන්නේ මේ වයර් එකේ තමයි කරන්ට් එක එන්නේ. ඒ කරන්ට් වයර් එක තමයි අපි මේ උස අග්‍රේ තියෙන්නේ. ඒක සම්මතයක්. සමහරු මේකටත් දානවා අරක මේකටත් දානවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. වැඩේ වෙනවා. හැබැයි ඒක තමයි ස්ටෑන්ඩඩ්. මේක අපි ඒක ඇතුළේ උස කණුව තියෙන්නේ ස්විච් එක. මේ වගේ ස්විච් එකට මම කතා කරන්නේ. එතකොට මේක එකට දාලා හොඳට තද කරනවා. මේ ස්විච් එක මාරු වෙන කතා කරන්නේ මම මේ කතා කරන්නේ මේ දන්නේ නැති මිනිස්සෙට හොඟක් දන්න මිනිස්සු ආවම සමහර කට්ටිය එක එක කතා කියනවා. ඒ වුණාට ඒක මම මේ කතා කරන්නේ සාමාන්‍ය ගෙදර ඉන්න මිනිස්සුෙකුට කරගන්න පුළුවන් දෙයක්. හොඳද? මේකේ තව රූල්ස් තියෙනවා. ඒක මේවා ඉන්සුලේෂන් කලවන විදිය සුද්ධ කරන විදිය නා. ඉතින් මේ යන්නේ ඇවිල්ලා ලයිට් එකට යන අනිත් වයර් එක. මෙතනින් කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. මෙතනින් ස්විච් වුණාට පස්සේ මේ වයර් එක දිගේ ඔහොම කරන්ට් එක යනවා බල්බ් එකට. මේ තියෙන්නේ මේ වයර් දෙක බල්බ් එකට යනවා. ඒක තමයි මේ දැන් මෙතන සෙට් කරන්නේ. ඒක කොට කණුවට. කොට කියන්නේ කොට ටර්මිනල් එකට තමයි සෙට් වෙන්නේ. පේනව නේද ඔයාලට? එතකොට එහෙම ඊට පස්සේ ස්විච් එක මෙතනින් දාලා බලන්නත් පුළුවන්. දැන් අපි පවර් දීලා නැහනේ. මල්ලි පවර් කරනවා. ආවේ තා පොඩි කොල්ලේ සපෝට් එකට ගිහලා ඉන්න. එයා තමයි ඔන් ඔෆ් කරන්නේ. නැත්තම් මට යන්න වෙනවනේ ඉතින්. ඒකත් හරි ලේසියක් වෙනවා මේ වෙලාවට. ඉතින් හැමෝටම කියන්නේ පොඩි දෙයක් ඉගෙන ගන්න එක වටිනවා ජීවිතේ ඕන මිනිස්සෙක්ට කරගන්න. මේ ඒ වගේ ඒක ඉතින් ඔයාලට වටිනාකමක් තියෙයි කියලා මම හිතනවා. වටිනාකමක් තියෙනවා නම් ඔයාලා සපෝට් එකක් දෙන්න ෂෙයා කරලා. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. ඔන්න දැන් බලන්න හැම වෙලාවම මල්ලි දැන් මේ උස කණුව තියෙන්නේ. උස කණුව තියෙන එකේ මේ හැම වෙලාවම උස ටර්මිනල් එක තියෙන එකේ හැම වෙලාවම පවර් එක තියෙනවා. අනිත් පැත්තට ගන්න. අනිත් පැත්තේ ඔන්න දැන් වැඩ කරන මේ පැත්තෙන් සප්ලයි කැඩෙනවා. මෙතනින් ඔන්න යටින් පෙන්නන්න. ඒකත් පෙන්නන්න නැත්තම් තේරෙන්නේ නැහැ මේක සීන් එක. දැන් ඔය මේක උස එකේ හැම වෙලාවම පවර් එක තියෙනවා. හරිද? ඒක පවර් එක තියෙනවා. ඔන්න පවර් එක තියෙනවා. දැන් යට එක ගන්න මල්ලි. යට එකේ පවර් ඔන්න පවර් නැහැනේ දැන්. ඔන්න පවර් නැහැ. මම යටින් දැන් ස්විච් එක දානවා. වෙන් ඈ. ඔය ටෙස්ට් එකත් ඒකම පැත්තකට මල්ලි අල්ලගන්න. ඔය ස්විච් එක දාද්දි අන්න ටෙස්ට් එකපත් වෙනවා. ඒ කියන්නේ මේ වයර් එකෙන් ඉඳන් මේ වයර් එකට මේ කහරා ස්විච් වෙනවා. මෙහෙම සම්බන්ධ වෙනවා. ඒකින්ද තමයි ලයිට් එකට කරන්ට් එන්නේ. හැබැයි මේක එකක් මතක තියාගන්න ස්විච් දෙකේ වුණා දැන් ගෙදර ඇති. ස්විච් හතරේ වුණා ඇති. ස්විච් පහේ වුණා ඇති. ඒ වගේ තැනකදී කොහොමද කරන්න කියලා මම තව ක්ලිප් එකක් ගෙන්නම්. එදාට අපි මේ ප්‍රශ්නේ කතා කරමු. මෙතෙන්ට වයර් එකක් ඇලත් කොහොමද ස්විච් පහකට අපි ස්විච් එක ගලවලා හයි කරන්න එකේ මොකද්ද වෙන විදිහ කියලා මම කියන්නම්. ඊට පස්සේ ඒක ගැන කතා කරමු. දැනට මම මේ වගේ තියෙන තැනක එකක් සෙට් වුණා. වෙලාවට මට සෙට් උනේ. ඒකින්ද ඔයාලටත් එකේ ඉඳන් පටන් ගන්න පුළුවන් හින්දා තමයි මම මේක වීඩියෝ කරන්න හිතුවේ. හරි. එහෙනම් මේක ඇන දෙක දාලා කෙලින්ම තද කරන්න තියෙන්නේ. ඔය වගේ තද කරලා දාන්න තියෙන්නේ. දැන් කොහොම ඇන දෙක හයි කරගෙන අනික මේක තව පොඩි දෙයක් මම මතක් කරන්න මේක one GAN one way switch එක. one GAN one way switch එක තමයි වෙළඳ පොලෙන් ගන්න ඕනන්නේ කියලා. ඉතින් මේ විදිහට තියෙන ස්විච් තමයි ඉතින් සාමාන්‍ය වැඩිපුර බහුලව තියෙන්නේ. හැබැයි ඉතින් මේ වගේ ඩිසයින් දෙන අමුතු ස්විච් තියෙනවා. ඉතින් ඕන තරම් ඒවා සෙට් කරන විදිහත් මම කියලා දෙන්නම් ඉස්සරහට. එහෙනම් ඉතින් ඔක්කොලාටම ජය වේවා. වැඩේ සාර්ථකයි. වැඩේ මේ විදිහ තමයි වෙන්නේ. ඉතින් එහෙනම් හැමෝටම බුදු සරණයි. ජය වේවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් WhatsApp group එකට සෙට් වෙන්න WhatsApp group එක මම පළවෙනි කමෙන්ට් එක මේ පින් කරලා දිනවා. ඒකෙන් ජොයින් වෙන්න. ඒකට අහන්න ඕන දෙයක්. ඒ වගේම ඉස්සරහට AC සම්බන්ධ එතකොට ඉලෙක්ට්‍රිකල් ප්ලම්බින් ඒ වගේ ඕනම විෂයපතයක් අපි කතා කරමු. එතකොට අපිට පුළුවන් හැමදේම දැනගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හරිනේ මල්ලිනේ. හරි මේකටත් තව පොඩි බටන් දෙයක් එනවා. ඒ දෙකත් ටික් දෙයක් ගහන්න ඕනේ. එතනින් පස්සේ ඉවරයි. හරි ජය වේවා බුස්සන්න. ඒකත් ගහන්න මල්ලි බලා ගන්න. අන්න ඒ වගේ පොඩි මේවා දෙකක් එනවා. ඒවා ඉතින් සමහර ගවල නම් ගැලුවට පස්සේ බාසුන් එහෙ දාලා යනවා. ඒ දෙක ආයෙ හොයාගන්න වෙන එක්කෝ වැටෙනවා කොහෙද හරි ඒ දෙක ඉවරයි. ඉතින් එහෙම දේවලුත් වෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒනේ එක බාසුන් නැහැල නැති කරන විදිහට තමයි ඒවත් වෙන්නේ ඉතින්. හරි. එහෙනම් ඔහොමයි ජය වේවා. බුස්සන්න.